ඔබ ගොඩාක් බඩකින් ඉන්න වෙලාවේ. මොකද මේ කොටස ඔබ හොඳට අවබෝධ කරගන්න ඕනේ මේක තමයි මර උගුල. තථාගතයන් වහන්සේ පෙන්නනවා පින්වතුනි ලෝක සත්‍යය සසරේ සැරිසරන මර උගුල. මොකද්ද? ආස්වාදය. ඔය කියන සතුට ඔබ ඔය ලබන. ඔබට හොද්දටම බඩකින් ඉන්න වෙලාවක අම්මා ඉන්දියාප්ප හදලා ගෙදර කොච්චර බඩකිනිද කිව්වොත් ඔබ ඉන්දියාප්ප 30ක් විතර බෙදා ගන්නවා පිඟානට. තාත්තා පොල්ලකුත් තරම් ලං වෙනවා. ඔබ පළවෙනි ඉන්දියාප්පේ කන්න කොච්චර වෙලාවක් යයිද? අධික බඩකින්න ගෙදර ආවේ. පළවෙනි ඉන්දියාප්පේ කන්න කොච්චර වෙලා යයිද? තප්පර 2යි ඇතුලේ. දෙවෙනි එක ඔය විදියට කියලා 10 වෙනි එක වගේ කන්න කොච්චර වෙලා යයිද? ඇයි දැන් පළවෙනි එක කනකොට සතුටු නැද්ද? පළවෙනි ඉන්දියාප්පේ කනකොට සතුටු නැද්ද? සතුටුයි. එහෙනම් සතුට දුන්නේ කවුද? ඉන්දියාප්පේ නේද? ඈ? සතුට දුන්නේ ඉන්දියාප්පේ නේද? ඉතින් එහෙමනේ හිතන් ඉන්නේ ලෝක සත්‍යය. අපි බලමුකෝ ඉන්දියාප්පේද සතුට දුන්නේ කියලා. 10 වෙනි එක වගේ කනකොට කොච්චර වේගෙන් යයිද ඇතුළට? විනාඩි 5ක් විතර යයි තාත්තා දිහත් පොඩ්ඩක් බලුවා උඩින්. ඇයි පොල්ලත් යන් ඉන්න බෙදාගත්තා නම් කාපන්. මට එහෙම කියලා තියෙනවා අපේ තාත්තා පොඩි කාලේ. ඇයි බඩගින්න තරමට බෙදා ගන්නවා තියෙන ටික ඔක්කොම. හිතන්නේ ඔක්කොම කන්න පුළුවන් කියලා මොකද බෙදා අර බඩගින්න තරමට. දැන් පළවෙනි එක කනකොට අප්‍රමාණ සතුටුයි. ඒ සතුට දුන්නේ ඉන්දියාප්පේ නම් අපි බලමු. 20 වෙනි එක විතර කෑහම දැන් පැය භාගයක් විතර අනනවා. අනන ගමන් අම්මා දිහා බලනවා. කීය පෙන්න. මූණ හරෝ තාත්තව පෙන්න අනනවා. ඇයි? දැන් පොළු පාරක් නේද කන්න වෙන්නේ මේ ටික කෑවේ නැත්තම්. එහෙනම් මට කියන්න දැන් ඔබට ඉන්දියාප්පේ දෙන්නේ සැපද දුකද? එහෙනම් දැන් ඔබ මුලින් කිව්වේ ඉන්දියාප්ප නිසායි සැපාවේ කියලා. ඉන්දියාප්පේ නිසා නම් සැපාවේ පින්වතුනි කන්න ඔබට සැප වැඩි වෙන්නේ නැහැ. එහෙනම් ඔබට සැපාවේ ඉන්දියාප්පේ නිසා නෙමෙයි. මොකක් නිසාද? පෙලීම නිසා. හැබැයි ඉන්දියාප්පේ ප්‍රත්‍ය වුණා. ඉන්දියාප්පේ නැතුව සැප ගන්න බෑ. ඉන්දියාප්පේ ප්‍රත්‍ය වුණා. හැබැයි ඉන්දියාප්පේට සැප දෙන්න බෑ. සැප දුන්නේ මොකද්ද? පෙලීම. එහෙනම් අද ඔබ ජීවිතේ සතුටක් වින්දානම් යම් දෙයක් ලබා ගන්න පෙලිච්ච නිසා පෙලිලා ඒ දේ ඔබට ලැබෙනකොට ඔබට හරි සතුටුයි. අනේ පව් කියලා හිතෙන්නේ නැද්ද ඔබ ගැන? මුළු ජීවිත කාලෙම දුක් විඳපු જાතියක්. හොඳට කල්පනා කරලා බලන්න පින්වත්නි. මං කොහොමද තව ගිහි ජීවිතේ ඉන්නේ එහෙනම්? අන්න ඒකයි මම පැවිදි වුනේ. මේ කුණු જાතියෙන් නිදහස් වෙන්න. මේ කුණු જાතියෙන් නිදහස් වෙලා යන්න. මමත් ඔය ජීවිතේ ගත කරපු වාරයක් නෑර ඔය ගින්න තමයි කාලා තියෙන්නේ. පස්සේ තමයි දැනගත්තේ තේරුනේ. හැබැයි මම නම් ඒ තේරුණාට පස්සේ එක මොහොතක්වත් ඔය ගොන් වැඩේ කළේ නෑ. මොකද මම සතුට හොයන්න නම් ඔය ඔක්කොම කළේ. සතුට නෙමෙයි ගින්නක් මේකෙන් එන්නේ කියලා දැනගත්තට පස්සේ තවත් ඒක පස්සේ යන නාම්බෙක් නෙමෙයි මං. ඒක නිසා තමයි පින්වතුනි මොනවා තිබුණා මිනිහෙක් එංගලන්තේ යන්න කොච්චර නම් දත කනවද? මේ කතා කරපු හාමුදුරුවෝ එංගලන්තේ අවුරුදු 14ක් එංගලන්තේ පුරවැසියෝ ගෙවල් දොරවල් තියෙන එංගලන්තේ පුරවැසියෝ අවබෝධය ආයේ කක්කත් නෙමෙයි වටින්නේ. වටින්න එකම එක දෙයයි. ඒ තමයි මේ කුණු જાතිය නසා ගන්න වැඩ පිළිවෙල. ආයි જાතියක් ආවත් මේ ගින්නම නේද කන්න වෙන්නේ. අද ඔබ ආසාවෙන් රැස් කරපු ඔක්කොම නිසා ඔබ ගිනි කනව හැරෙන්න වෙන දෙයක් තියනවද? එහෙනම් ඔබට සතුට ආවේ කොහොමද? තෙලීම නිසා නේද? බලන්න ඔබට ගොඩාක් සතුට වෙච්ච අවස්ථාවල් ඇති.
ඒ ගන්න උත්සාහ කරනවා හම්බ වෙන්නේ. කරලා හම්බ වෙනකොට හරි සතුටුයි. එහෙනම් ඔබගේ සතුට සමානුපාතික වෙනවා පෙළීමට. කොච්චර ප්‍රමාණයක් පෙළුණද ඒ ප්‍රමාණයට ඔබ සතුටුයි. මේකද පින්වතුනි ඔබ මනුස්ස ජීවිතෙන් හොයන්නේ? ඔබට මොකද්ද මේ වෙලා තියෙන්නේ? දැන් ඔබට පේනවද ඔබ අසත්පුරුෂ ඇතුරක් ඔබට කරපු හරිය? අවුරුදු 50ක් ඉවරයි මේ ජීවිතේ. මං ඒකයි කිව්වේ ඔබ හරි වාසනාවන්තයි. මොකද ඔබ තාම මලේ නැති නිසා. ඔබ මලා නම් මේ ටිකවත් අහගන්න වෙන්නේ නැහැ ඔබට.